මහා වංශය ආරම්භ වන්නේ එක්තරා අద్භූත අනාවැකියකින්. එය අතීතයේ වංග දේශය ලෙස හැඳින් වූ අද අප බෙන්ගාලයේ ලෙස හඳුන්වන දේශයේ රජමාලිගාවක සිදුවාක්. වංග රජුගේ දියණිය උපන් මොහොතේ තරු බලමින් නිමිති බැලූ දෛවඥයින් ඒ බිලිඳියගේ තුටින්ල අසල සිට දෛවෝපගත අනාවැකියක් පැවසුවා. එනම් ඇය කවදා හෝ මෘගරාජයෙකු සමග විවාහ වන බවයි. ඒ මොහොතේ කිසිවෙකුත් එහි තේරුම දැන සිටියේ නැහැ. එය කොටියෙකු විය හැකියයි, නැතහොත් මහ හස්තියෙකු විය හැකියයි. නමුත් කාලය විසින් එය ලේමස් වලින් ලියවුණු අමුතුම කතාවක් බවට පත් කළා. මහාවංශ ටීකාවට අනුව ඇගේ නම සුප්පාදේවියයි. ඇය ඊතා රූමත් එමන්ම ඊතා අකීකරු තරුණියක වූ බව මහාවංශය සඳහන් කරනවා. තම දෙමව්පියන් වූ රජුටත් බිසවටත් ඇගේ මේ මුරණ්ඩු ගතිගුණ නිසා ඇති වූයේ බලවත් ලැජ්ජාවක්. ඇය හික්මවිය නොහැකි වූවා. අවසානයේ මාලිගාවේ ප්‍රාකාරවලින් ඇයව රඳවා තබා ගන්නට රජුට නොහැකි වුණා. එක් දිනක ඇය කිසිවෙකුටත් නොකියා මාලිගාවෙන් පිටව ගියා. කිසිදු ආරක්ෂකයෙකු හෝ සේවකයෙකු ඇය සමග සිටියේ නැහැ. ඇඳුම් පැළඳුම් වෙනස් කරමින් වෙස්වලාගත් ඇය මාලිගාවේ දොරටු වලින් රහසේ පිට වී නගරය හරහා ඇදුණු වෙළඳගෙල් කණ්ඩායමකට එකතු වුණා. මේ වෙළඳ කණ්ඩායම වංගදේශයේ සිට මගධ දේශය දක්වා වූ ඝන වනාන්තර මැදින් වැටී තිබුණු මාවත් දිගේ බටහිර දෙසට ගමන් කළා. සුප්පාදේවිය මීට පෙර කිසි දිනක මාලිගාවෙන් පිටත ලෝකය දැක තිබුණේ නැහැ. මහාවංශය පවසන පරිදි ඇය තුල තිබුණේ නිදහස් ජීවිතයක් පිළිබඳ වූ අසීමිත පිපාසයක්. ගැල් කණ්ඩායම දින ගණනාවක් ගමන් කළා. ගොන්කරත්ත, සේවකයින්, පටපිලි හා කුළුබඩු රැගත් වෙළඳුන් පිරිපේලිය මහා වනාන්තර සහ ගංගා පසු කරමින් ඉදිරියටම ඇදුණා. මේ ගමන මධ්‍යයේ මහා වංශයේ ලාට දේශය ලෙස හඳුන්වන ප්‍රදේශයේදී ඔවුන්ට බිහිසුණු අත්දැකීමකට මුහුණ දීමට සිදු වුණා. එක්වරම වනාන්තරීය දෙදරුම් කවමින් මහා සිංහයෙක් මතු වුණා. කරත්ත විසිරි ගියා. වෙළඳුන් සහ සේවකයින් මරණ බියෙන් හිස් ලූලූ අත පලා ගියා. නමුත් එක් අයෙකු පමණක් පලා ගියේ නැහැ. ඒ සුප්පාදේවියයි. මහා වංශයේ මෙහිදී සඳහන් කරන්නේ වසර 1500ක් පුරා පාඨකයින් මවිත කළ කරුණක්. ඇය සිංහයා දෙක බියෙන් පලා ගියේ නැහැ. ඒ වෙනුවට ඇය ගමන් කළේ සිංහයා පැමිණි දෙසටමයි. සිංහයා තම ඩඩයම අතහැර ආපසු හැරී බලද්දී ගස් අතර තනිව සිටින කිසිදු බියක් නැති මේ තරුණියව දුටුවා. වංශකතාව පවසන්නේ ඇය දුටු සැනින් සිංහයාගේ සිතේ ප්‍රේමයක් හටගත් බවයි. වන මෘගයෙකු වුවත් ඔහු ඇය වෙත පැමිණියේ හානියක් නොකරන බව පෙන්වන හීලෑ විලාශයකින්. වලිගය සලමින් කන් පහත් කරමින් ඔහු ඇය අසලට ආවා. එවිට ඇයට අර පැරණි අනාවැකිය සිහිපත් වුණා. ඇය තම දෑත් දිගුකොට සිංහයාගේ කේසර පිරිමැද්දා. සිංහයාගේ පපුවත් උරහිසත් සෙනෙහසින් අත ගෑවා. වංශකතාවට අනුව ඒ ස්පර්ශයෙන් සිංහයාගේ ආශාවන් තවත් දැඩි වුණා. ඔහු ඇයව තම පිටමත තබා ගත්තා. එතැන් සිට ඔහු ඇයව මහා වනාන්තරයේ ගැඹුරට තමා වාසය කළ ගුහාව වෙත රැගෙන ගියා. ඇය ඒ සිංහයාගේ බිරිඳ වුණා. සිංහයා තමා ඩඩයමේ යන සෑම විටම ඇයට පලා යාමට නොහැකි වනසේ මහා ගල් පර්වතයකින් ගුහා දොර වසා දැමුවා. එතැන් පටන් ඇය ඒ වන මෘගයා සතු වුණා. ඇය වසර ගණනාවක් ඒ ගුහාව තුල වාසය කළා. ඇගේ ජීවිතයේ ඒ මැදභාගය ගැන මහාවංශය නිහඬයි. වංශකතාව නැවතත් ඇය ගැන කතා කරන්නේ ඇයට දරුවන් දෙදෙනෙකු ලැබුණු පසුවයි. එක් පිරිමි දරුවෙක් සහ එක් ගැහැණු දරුවෙක්. පිරිමි දරුවා උපත ලැබුවේ සිංහයෙකුගේ බඳු වූ අත් සහ පා යුගලකින්. ඒ නිසා ඇය ඔහුට සිංහබාහු එනම් සිංහ අත් ඇති තැනැත්තා ලෙස නම් තැබුවා. ගැහැණු දරුවා සාමාන්‍ය මිනිස් දරුවෙකුසේ උපත ලැබුවා. ඇය සිංහ සීවලී ලෙස නම් කෙරුණා. ඒ දරුවන් දෙදෙනා හැදි වැඩුණේ ඒ අඳුරු ගුහාව තුලයි. මනුෂ්‍ය මවක්, සිංහ පියෙක්, මෘග අත් ඇති පුතෙක් සහ මිනිස්රු ඇති දියණියක්. පිටත ලෝකයේ කිසිදු මිනිසෙකු ඔවුන් දැක තිබුණේ නැහැ. ඔවුන්ගේ ලෝකය වුණේ ගුහා දොර වැසූ මහා ගලත් දිනපතා දඩයම් රැගෙන එන සිංහ පියාත් පමණයි. සිංහබාහුට වයස අවුරුදු 16ක් වුණා. එක් දිනක ඔහු වසර ගණනාවක් තිස්සේ තම සිතේ වෙඩනු ප්‍රශ්නයක් මවගෙන් ඇසුවා. මෑණියනි, ඔබත් පියතුමාත් මේ තරම් වෙනස්සයි. මහාවංශයේ ඒ ප්‍රශ්නය එලෙසම සටහන්ව තිබෙනවා. එය ලෝකය දකින්නට වෙරදරන දරුවෙකුගේ කුතුහලයයි. තම මව මනුෂ්‍යයෙකු බවත් පියාවන මෘගයෙකු බවත් තේරුම් ගන්නට තරම් ඔහු දැන් බුද්ධිමත්. සුප්පාදේවිය ඔහුට සියල්ල පැවසුවා.
තමා හැදිවැඩුණු වංගදේශයේ මාලිගාව ගැනත් තමාට අකමැති වූ මව්පියන් ගැනත් දෛවෝපගත අනාවැක්කිය ගැනත් ඇය විස්තර කළා. සිංහයෙකු තමා මෙහි රැගෙන ආ අයුරු සිංහබාහු අසා සිටියා. ඉන්පසු ඔහු දෙවන ප්‍රශ්නය ඇසුවා. එසේනම් අපි ඇයි මෙතනින් පිටට නොයන්නේ? මව දුක්බරව පිළිතුරු දුන්නා. පුතේ, ඔබේ පියා මහා ගලකින් ගුහා දොරවසා තිබෙනවා. සිංහබාහු නැගී සිටියා. ඔහු ගුහාවේ දොරටුව අසලට ගියා. ඒ මහා ගල් පර්වතයට උර දුන්නා. සාමාන්‍ය මිනිසෙකුට සෙලවිය නොහැටි ඒ මහා ගල ඔහු තනිවම ඔසවා ඉවත් කළා. එදින ඔහු යොදුන් 50ක දුරක් එම ගල කරතබාගෙන ගොස් නැවත පැමිණි බව මහා වංශය සඳහන් කරනවා. යොදුන යනු එදා ඉන්දියාවේ භාවිත වූ මිනුම් ඒකකයක්. එහි දුර කොපමණ වුවත් වංශකතාව පවසන සැබෑ අදහස මෙයයි. සිංහබාහු යනු සාමාන්‍ය දරුවෙකු නොවේයි. ඔහුගේ සිරුරේ ගලා ගියේ සිංහයෙකුගේ රුධිරයයි. දැන් ඔහුට ඒ ගැන සහතිකයක් තිබුණා. ඔහු තම ගැලවීමේ සැලසුම සකස් කළා. එක් උදෑසනක සිංහයා දඩයමී ගියා. තිදෙනාම සුදානමින් සිටියා. සිංහයා බොහෝ දුර ගිය බව සහතික වූ පසු සිංහබාහු තම මව වෙත ආවා. ඔහු තම මව දකුණු උරහිස මත තබා ගත්තා. නැගණිය වම් උරහිස මත තබා ගත්තා. ඔවුන් තිදෙනාම තමන් මෙතෙක්කල් දැන සිටි එකම ලෝකය වූ ඒ ගුහාවින් පිටටට පලා ගියා. ඔවුන් සිංහයාට හසු නොවන දුරකට ඉතා වේගයෙන් දිව ගියා. අවසානයේ ඔවුන් එක් සීමාන්තික ගම්මානයකට පැමිණියා. එහි නුගගසක් යට එක් මිනිසෙකු වාඩි වී සිටියා. ඔහු වංග රජුගේ සේනාපතියෙක්. තවත් පුදුම සහගත කරුණක් වන්නේ ඔහු සුප්පාදේවියගේ මවගේ සොහොයුරාගේ පුත්‍රයා වීමයි. වනාන්තරයෙන් මතු අමුතු රූප 3 දෙස ඔහු බලා සිටියා. දරුවන් 2 දෙනෙක් සහ තමා කුඩා කලදුටු කුමරියට සමාන රුවක් ඇති කාන්තාවක් ඔහු ඉදිරියේ සිටියා. මහා වංශයේ මෙහිදී ඊටමත් සුන්දර සිදුවීමක් විස්තර කරනවා. සේනාපතියා ඔවුන්ට ආහාර පිළිගැන්වුවා. වනගත මිනිසුන්ට සලකන ආකාරයට ඔහු කොළ අතු මත ආහාර තැබුවා. නමුත් ඔවුන් අත තැබූ සැනින් ඒ කොළ අතු රන් තැටි බවට පත් වුණා. ඔවුන්ට ඇඳීමට දුන් වස්ත්‍ර දිව්‍යමය වස්ත්‍ර බවට පත් වුණා. වංශකතාව පවසන්නේ මෙය ඔවුන්ගේ පින් බලය බවයි. ඔවුන්ගේ සැබෑ ස්වභාවය දැන් ලෝකයට විදහා දක්වමින් තිබුණා. අවසානයේ ඔවුන් ආරක්ෂිතයි. නමුත් එතනින් එහාට සිදු වූවේ කුමක්ද? මස් දඩයම් කරගෙන හිස් ගුහාවකට පෙමිනෙන සිංහයා කුමක් කරනුයේද? තම සහකාරියත් දරුවනුත් අහිමි වූ මෘගරාජයාගේ වේදනාව මුළු දේශයම ලෙයින් තෙත් කරන මහා විනාශයක ආරම්භය වනු ඇත. ඊළඟ කොටසින් අප බලමු තම පියා මරා දැමීමට සිංහබාහුට සිදුවන්නේ ඇයිද කියා. සිංහපුර නුවර බිහිවීම සහ විජය කුමරුගේ උපත දක්වා වූ ඒ ඉතිහාසය දැනගන්න වංශකතා සමග දිගටම රැඳී සිටින්න. මේ වීඩියෝව වැදගත් කියලා හිතනවා නම් ලයික් කරන්න. අපේ channel එක ටමමත් subscribe කරලා නැත්නම් දැන්ම එකතු වෙන්න. නැවත හමු වෙමු.